Hello everyone, welcome to my channel. ඔන්න අද ගානලා තියෙනවා පොඩි වීඩියෝ එකක්. අද යන්නේ බුත්සරයක් පෙරීමකට. පොඩි අයිටම් එකක් ගන්න යන්නේ. මම ප්‍රයිස් එක ඔක්කොම දාන්න විස්තර ටික. අපි යමු වීඩියෝ එකට. channel එක subscribe කරලා තියාගන්න. අපි යමු. තව ඉන්දිය ගයිස් කොයි කාප්ලා වර්ග ගොඩකින් හිටිය එක සයිස්සලින් හිටිය ලොකු ජෝඩුකුත් හිටිය ගොන්න ගියොත් බලාගන්න පුළුවන් මාර්ම ලස්සනයි ගොල්ලෝ. මේගොල්ලෝ හිටිය ගායිස් ඔක්කොම අඩියට වැඩි කට්ටියම ඔක්කොම හිටියේ මේ කාප්ලා සෙට් එක මාර ලස්සන ඒගොල්ලෝ බලන්න. මෙතන දෙන්නෙක් හිටියා මේ ජෝඩුවක් හිටියේ පෙයාර එකක්. මේගොල්ලෝ ප්‍රෝගන්ට බයි කරන්න පුළුවන්. බුත්සරගේ හිටියා රවානා මේ සෙට් එක තමයි හිටියා අඩි එකමාරට විතර හිටියා. ප්‍රයිස් එක මම අහලා බැලුවා කිව්වා එක්කෙනෙක් 15000ක් විතර එනවා කියලා. දවසකට පස්සේ තමයි අයිටම් එක හොයාගත්තේ කොහෙද තියෙන්නේ කියලා. මම තන විස්තරය ඔක්කොම ලොකේෂන් දාන්න. අපි යන් ඊට කලින් ටැංකියට වෝටර් චේන්ජ් එකක් දෙන්න ඕනේ. වෝටර් චේන්ජ් එක දීලා ඉවරලා අපි කොහොමද අයිටම් එක ඉන්ස්ටෝල් කරලා බලමු කොහොමද. ඔන්න එහෙනම් ටැංක් එකේ සිටුේෂන් එක කොහොමද දැන් තියෙන්නේ. මම වෝටර් චේන්ජ් එක දෙන්න කලින් පැයකට විතර කලින් වේව් මේක එක ඕෆ් කරගන්නවා. ඊට පස්සේ යට ඔය පාටිකල්ස් සරමාන ටික ඉතුරු වෙනවා. ඒ ටික ඇදලා ගන්න පුළුවන් ලේසි. මම පෙන්නන අයිටම් එක මොකක්ද කියලා. මේ තියෙන්නේ K1 moving bed filter එකක්. මේක සෑහෙනවම හෙව්වා. ඊයේ තමයි වීඩියෝ දාන්න පටන් ගත්තේ. ඊයේ ඉඳලා හෙව්වා. අද තමයි ගෙනාවේ කොට්ටාවෙන්. මම දැන කියන්න V1ක්වා මම දාන්නම් ලොකේෂන් එක description එකට. මේක ඇත්තට මේකට මදි වුණාට කමක් නැහැ. මොකද යට මගේ සම්ප් එකේ K1 moving media ටිකක් තියෙනවා. ඒකින්ද ඒක ඇත්තට issue එකක් වෙන්නේ නැහැ. මම ඒ ගැන රිවිව් එක දෙන්න වෙනවා. ඒක තාම මම ටෙස්ට් කරෙත් නැහැ. තාම තියෙන හැම මොකුත් කරේ නැහැ. අපි දැන් ටක් ගාලා වෝටර් චේන්ජ් එකක් දෙමු. මම වෝටර් චේන්ජ් එක ටයිම් ලැප් එකකින් දාන්න. මොකද මගේ channel එකේ මම දාලා තිනවා වෝටර් චේන්ජ් එක මම කරන විදිය. ඒකින් තමයි ගැන ආයෙ දාන්න යවන්න බෝරින් වෙන හින්දා මම ටක් ගාලා වෝටර් චේන්ජ් එකක් දීලා එන්න. අපි යන්න. අනේ නම් මම ෆයිනලි මේක හොයාගත්තා. මේක ගැන කිව්වොත් මේකට කියන්නේ movable bed filter K1. එහෙම තමයි මේකට කියන්නේ. මේක අපේ පැත්තේ හොයාගන්න මාර අමාරු වුණා. පුදුමයි මේ කොළඹ පැත්තේ වෙලත් මේක මේ වගේක් ගන්න නැතිකොට අපේ පැත්තේ මම ඇක්වේරියම් 4කට 5කට විතර ගියා තිබ්බේ නෑ. ෆයිනලි කොට්ටාවේ V1 වගේන් තමයි ගත්තේ. මම description එකේ දාන්න ඒගොල්ලෝ ගැන V1 වගේන් තමයි ගත්තේ. ප්‍රයිස් එක ගැන කිව්වොත් 2750ක් වුණා. අද මිලත් එක්ක තමයි ඉතින් කියන්නේ. ඉස්සරහට ඔයගොල්ලෝ බලන කාලෙත් එක්ක වැඩි වෙන්න පුළුවන්. කොහොම හරි මේක අපි අන්බොක්ස් කරලා බලමු. තව ගත්තා ඒකත් එක්කම ඔක්සිජන් බැටරි එකක් ගත්තා. දැන් මේකට ලයින් එක දෙන්න ඕනේ. අපි මේක අන්බොක්ස් කරලා බලමු කොහොමද කියලා. මේක LH 300 කියන එක. මේකේ තව බ්‍රෑන්ඩ් එකක් තියෙනවලු LX 600 කියලා. ඒගොල්ලෝ ගාව තිබ්බේ නැහැ. කොහොම හරි ඒගොල්ලෝ ගාව තව ස්ටොක් තියෙන මේකේ මම දැක්ක විදිහට තව කෑලි 10ක් 12ක් වගේ තියෙන්නේ. මේ LX 600 එක තිබ්බා ඩරාස් එකේද කොහෙද? මං ඉතර බැලුවෙත් නැහැ. තිබ්බා වගේ මම දැක්කා. ඉතින් මං ඉතර ඇලුවේ නැහැ. ගිහිල්ලාම බලලා ගන්න ඕන හින්දා මම මේක ගෙනාවේ. අපි අන්බොක්ස් කරලා බලමු කොහොමද කියලා. නොහොම තමයි තියෙන්නේ. මොනවද? ග්ලාස් එකට සක් කරන් දින සකස් තියෙනවා.
wow තමයි ෆිල්ටර් එක වෙන්නේ තා බලමු කරයි තියෙන්නේ ඔන්න ඔක තමයි ෆිල්ටර් එක ගැන කිව්වොත් එහෙම ඔන්න ආසාවෙන් ඉඳි කාලෙක ඉඳන් තිබ්බේ නැහැ වුණාට කියනවා මගේ අඩි 6 ටැංකියට මේක නම් මදි කොහොමත්ම මදි LX මේක LH300 මේකෙන් මදි මේකෙන් දෙකක්වත් දාන්න ඕනේ ඒ වුණාට මගේ අවුලක් නැහැ සම්ප් එකේ පොඩ්ඩක් K1 මූව් වෙන හින්දා ඒක ඉතින් ඉෂුව එකක් වෙන්නේ නැහැ සකස් 4ට මෙතන තියෙනවා 4ට 5ක් දීලා දින අන්න ඒක නියම ප්ලස් පොයින්ට් එකක් මොකද මේවා සවුත් වුණාට පස්සේ ගන්න නැහැ ඒක හොඳ ප්ලස් පොයින්ට් එකක් 5ක් දීලා දින එක ඉතින් ගලවලා බලමු කොහොමද කියලා මේකේ එන්නේ K1 මයික්‍රෝ එක K1 මයික්‍රෝ මේ පේනවා ඇති මයික්‍රෝ එක එන්නේ K1 මයික්‍රෝ තව එකක් එනවා K1 මීඩියා කියලා මේ K1 මීඩියා මයික්‍රෝ එක මේක යූස් කරන එකේ වාසිය තමයි ඉතින් ඇමෝනියා නැති කරනවා 95ක් විතර 95ක් විතර ඇමෝනියා පාලනය කරන හින්දා ඉෂුව එකක් නැහැ වතුර මාරු ගන්නකොට කාලයක් හරි දුවා ගන්න පුළුවන් ආයේ හිතකර බැක්ටීරියා ඉතින් නිපදවනවා මේකේ කාලයක් යනවා හැබැයි නිපද වෙන්න හිතකර බැක්ටීරියා හදනවා ගොඩක් කාලයක් යනවා මෙතනින් තමයි ඔක්සිජන් ලයින් එක දෙන්න ඕනේ ඔන්න ඔහම ඉල්ල මෙහෙම මගේ යූස් එක්ස්පීරියන්ස් එක මම දාන්නම් බලලා දැන් ඕඩර් චේන්ජ් එක යන ගමන් ඊට පස්සේ බලමු මේක කොහොම තමයි ඉන්නේ යට ආයේ තියෙනවා යට ස්පොන්ජ් එකක් එක්ක එනවා ස්පොන්ජ් ෆිල්ටර් එකක් වගේ තමයි ඉතින් මේක පොඩ්ඩක් කුණු එහෙම ඇදලා ගන්නවා ඇති එහෙනම් හරි කොහොමද මේක තියෙන්නේ ලස්සනයි මේ වගේ දෙකක්වත් දාන්නත් හිතෙනවා බලමු අපි මොකද කරන්නේ ඊට ඉස්සරහට මේකේ හිතකර බැක්ටීරියා හැදෙන්න තියෙන ගොඩක් කාලයක් යනවා ඒ කාලෙත් එක්ක බලමු ආයේ තියෙනවා මේ ඔක්සිජන් බටර් සෙට් එක බට් ලයින් එක මෙතන මම ගත්තා යාර දෙකක් යාරයක් රුපියල් 80යි වැටනේ මට යාරයක් රුපියල් 80 ගාන ගත්තේ අවුලක් නැහැ හොඳ ක්වොලිටි තව දෙයක් කියන්නම් මෙන්න මේක මම මේකයි කියන්නේ මේක ප්ලස් පොයින්ට් එකක් කියලා මේකේ නොබ්ස් පහක් හරි නොබ්ස් පහක් ඇවිල්ලා තියෙන එක දැන් මගේ වේව් මේකේ කලින් මේ පේනවා ඇති මේක කාලයක් යනකොට ඇලවෙන්නේ නැතුව යනවා එතකොට මම මේ පේනදී මේ මම මාර ගේමක් දිල එක එක ක්‍රම වලට හයි කරලා බැලුවා ෆයිනලි මම ඊළඟ ගෙන ආපු එකටත් ඔය ලෙඩේම ආවා මම කරපු වැඩේ රබර් එක දින්න මෙතන මේකට පොඩ්ඩක් මේ ලයිටර් එකකින් ලාවට හීට් කරන්න ඕනේ හීට් කරලා ඉවරලා ග්ලාස් එරිය සක් කරපුවාන් ඇලවෙනවා තාම මේ විදිහම තමයි ඉතින් මගේ ටැංකිය එක අවුලක් නැහැ තාම අවුලක් නැහැ ඔන්න ඔය වෝටර් චේන්ජ් දුන්නාට පස්සේ අපි මේකට මේක ඉන්ස්ටෝල් කරලා බලමු කොහොමද කියලා. ඔන්නම තමයි ලයින් එක දීලා කනෙක්ට් කරගත්ත පස්සේ තියෙන සිටුේෂන් එක. එනවාති ඉතින් යා බබල්ස් එනවා හොඳට K1 මයික්‍රෝ ටික උඩ දින තාම. සීසන් වෙලා නැහැ. ඔක ගාන්ටයි බලමු පැයක් විතර ගිහිල්ලා කොහොම රියැක්ෂන් එක කියලා මම දාන්න ඕනට. එහෙනම් අපි බලමු පැයකට පස්සේ කොහොමද කියලා. ඔන්න කට්ටියටම පේනවා ඇති දැන් තත්ත්වේ. ඔන්න ඔහොමයි තියෙන්නේ. දැන් හරියටම පැයකට විතර පස්සේ මේ සිටුේෂන් එක කොහොම තමයි හොඳට K1 මූව් වෙනවා. හැබැයි බයොලොජිකල් ෆිල්ටරේෂන් එක හරියටම වෙන්නේ ඉතින් මාසයක්වත් යනවා. කොහොම දැන්ට නිකන් මූව් වුණාට හිතකර බැක්ටීරියා හැදෙන ඉතින් මාසයක්වත් යනවා. කොහොමද දාලා තියන්න ඕනේ. ඒක මාර ලස්සනයි ටැංක් එක. තේන ටිකක් තියෙද? මෙයක් ඉන්නවා මෙතන. නම තමයි මම බුච්චාර එකට ගිහපෙලේ ගත්තේ පොඩි ෂෝට්ස් වගේක් ඒ ටිකක් දාන්න බුච්චාර එකේ හිඳපු මාළු ටික ඊයේ ඉතින් ඒ කියන්නේ 28 වෙනිදා ඇක්වේරියම් එකේ මාළු ටික ඔක්කොම මම දාන්නම්. ඔන්න ඔහොම තමයි K1 Moving bed filter එකේ වීඩියෝ එක උනේ. මාසෙකට පස්සේ අප්ඩේට් එකක් දෙන්න ඒ ගැන කොහොමද කියලා. එහෙනම් channel එක හොඳට like කරන්න, comment කරන්න, share කරන්න. තවත් වීඩියෝ එකකින් හම්බෙමු.